හරි යමුකෝ සනීප නැද්ද? අපෝ තාම නම් හොඳින් ඉන්නවා. ඔබ මෙතන හිටියොත් නම් කොහොමත් මට සනීප නැති වෙනවා. අනේ ප්ලීස් ඵලයන් බා. මොකද්ද ඒ කිව්ව කතාව මට තේරුන්නේ මේක මම ඔබට පස්සේ තේරුම් කරන්නම්. අरे ඵලයන් දැන් ඵලයන් කොහෙද ප්ලීස්. නෑ. මම යන්නේ යන්නෙම නෑ. ඔයා ප්‍රශ්න කියනකම් මම යන්නේ නෑ. මං ඉන්න මෙතනට වෙලා. අනේ බං කර්මයක් වෙන්න එපා. යකෝ මම මාස 6ක් තිස්සේ try කරපු කෑල්ලට මං අද ආදරේ කියන්නේ ඉන්නේ. හොඩේ සනීප නෑනේ නේ. ඔව් ඉතින්. උඹ මෙතන හිටියොත් උඹේ වචනෙන් කිව්වොත් මට සනීප නැති වෙනවා. ඒ නිසා දැන් ඵලයන් අඩෝ මේ සනීප නැති කතා කියන්න එපා. අද වගේ දවසක මං උඹේ ළඟින්ම ඉන්න ඕන. මං ආසයි මේ වගේ දේවල් බලන්න. ඔබ ලස්සනට වැඩේ කරා මම උඹට හයියක් වෙලා ඉන්න. උඹ ඉන්න තැනක මොන හයියක්ද බං? තෝ ඉන්නවා කියන්නේ එතන තනිකර හානවනේ. හරිනේ. අන්න අර කියනවා. දැන් ඉතින් උඹට යන්න ටයිම් එකක් නැහැ. මේ හපන්. ප්ලීස් වැඩේ බල් කරන්න නැතුව කට පියාගෙන ඉඳපන් ඈ. මම නෑ මං එහෙම කරන්නේ. මම වැඩේ බලා ගන්නම් උඹ. හරි. උස්. කෙල්ල ළඟටම එනවා. මේ හපන් මං ගැන මොනවා හරි අහුවොත් හොඳක් විතරක් කියපන් වැඩේ හාන්න එපා ඈ. මේ මොකද මේ? නංගි මං ඔයාලට මේක කියන්න මාස 6ක් තිස්සේ බලාගෙන ඉන්නේ. මට ඉවස්ස ගන්න බැරිම තැන. අනේ ඵලයන්. මං අද ඔයාලට මේක කියන්න ආවේ. මහි will you marry me? හරි. පළවෙනි එක නම් ඔයා පාස්. ඔයා කොන්ද කෙලින් තියෙන පිරිමේක් විදියට ඇවිල්ලා මගෙන් කැමැත්ත ඇහුවනේ. ඒක හරි. පළවෙනි එක පාස් කියන්නේ එතකොට තව මොනා හරි පාස් වෙන්න තියනවද? ඔව්. ඔයා මං කැමති જાති පිරිමේක් වෙන්නත් එපා. හරි. එතකොට ඔයා කැමති මොන වගේ පිරිමි කෙනෙක්ටද? මං කැමති නපුරු සිංහෙක් වගේ පිරිමේක්ට. සනීප නෑනේ. ඔයා හොයාගෙන තියෙන්නේ සුප්පිරි ඩයල්ලයක්. එයා කොච්චර නපුරුද කියනවනම් ඉස්කෝලේ යන කාලේ මාත් එක්ක ගියේ. මෙයා දවසක් ළමයට තරහ ගිහලා පෑනෙන් ඇනගෙන ගියා. මම උරුවක් කිව්වේ. මං කැමති නෑ නපුරු කොල්ලොන්ට. මං කැමති අහිංසක කොල්ලෙක්ට. නෑ ඊට පස්සේ මෙයාට දුක හිතිලා මේ ඇඬුවේද ඉස්කෝලේ අයියෝ. හරි. දැන් එතකොට ඔයා අරක්කුලින් බොනවද? පිස්සුද? ඔය ජහජරාව මං කටේ තියන්නේ. මෙයාලා බොද්දි මම බලන් ඉන්නේ. නෑ මම බොද්දි මෙයා බලන් ඉන්නේ. එතකොට ඔයා සිගරට් බොනවද? සිගරට්? මොන පිස්සුද? ඔය තුම්රකුසට මම අහුවෙන්නේ නැහැ.